හරි ගයිස් මම ඔයාලට කලින් වීඩියෝ එකේ මහල කොට කිව්වා මම පාවිච්චි කරන පරණ version එකක් කියලා. ඉස්සරහ වීඩියෝ එක කියලා දෙන්න කිව්වා. ඉස්සරහ වීඩියෝ වලට යන්න කලින් දෙවෙනි වීඩියෝ එක මේක කියලා දෙන්න හිතුවා. මොකද මම පාවිච්චි කරන එකේ විදිහින් ඔයාලත් බලන්න කරන්න. ඒ හින්දා ඒක කියලා දුන්නොත් හොඳයි කියලා හිතෙච්ච හින්දා ඒක කියලා දෙන්න හිතුවා. මුලින්ම එච්චර කරන්න දෙයක් නැහැ. යවන්න ඔයාගේ browser එකට ගිහලා මෙන්න මේ කියන එක type කරන්න. cut ඔයාලට පේනවා ඇති මම කලින් type කරලා තියෙන හින්දා ඒක හරි මෙන්න මේ කියන එක ටයිප් කරන්න CapCut 1.4.0.188 download pc ඒක මේ ඔන්න ස්ක්‍රීන් එකේ වැටේ ඔන්න ඕක ඔයාලට මම තප්පර 3ක් දෙන්න ඔයාලා ටයිප් කරගන්න 1 2 3 හරි ඔන්න ඕකට ගිහිලා enter එකක් දීලා යන්න මේ සයිට් එකට ඔයාලට පේනවා ඇති මෙතන මම කලින් ගිහින් තියෙන ඉඳන් මේතර පේනවා මේ දම් පාටට වගේ පේනවා එන්නේ සයිට් එකට යන්න to down කියලා සයිට් එකක් මේකේ මේ අපි අනීතික කියන්නේ නීති විරෝධී කිසි දෙයක් කරන්නේ අපි කරන්නේ CapCut එකේම ඔරිජිනල් එකේ පරණ version එක පාවිච්චි කරන එක මෙන්න තියෙන සයිට් එක මේකට ගිහිල්ලා පල්ලෙහාට මේ තියෙන එක versions ඔන්න ඔය version වල මෙන්න මෙතන තව පල්ලෙහාට යන්න පුළුවන් CMOS කියන එක ක්ලික් කරලා උඩ තව පල්ලෙහාට යන්න පුළුවන් කියවනේ අන්න ඒකේ මෙන්න තියෙනවා 2023 ජනවාරි 20 අන්න ඒක ක්ලික් කරන්න. ඕක තමයි අපිට ඕන version එක. version එකේ පල්ලෙහාට ගිහිල්ලා මෙන්න තියෙනවා අපිට download කරගන්න ඕන එක. megabyte 381.49ක් තියෙනවා. ඔන්න ඕක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒක download කරගන්න. මෙතන බොරුවට කාලේ ගන්න ඕනේ නැහැ. මොකද මගේ කලින් download කරලා ඔයාලා දන්නවනේ මම කලින් download කරලා තියෙනවා කියලා. මොකද මම කලින් වීඩියෝ එකකුත් කරලා තියෙනවානේ. අන්න ඒක download කරගෙන ඔයා යන්න ඔයාගේ download file වැටෙන තැනට. ගොඩක් වෙලාවට එතන ඩවුන්ලෝඩ්ස් වල තියෙන්නේ මම කලින් ඩවුන්ලෝඩ් කරගත්ත ඉඳන් මගේ මුලින්ම තියෙන්නේ මම ඒකට ගියා මෙන්න මෙතන තියෙනවා CapCut අපිට ඕන එක ඩබල් ක්ලික් කරන්න මෙතන agree with CapCut user license agreement and privacy policy වැඩි හිතන්න බෑ මොනවද තියෙන්නේ කියලා අපිට කොහොමත් ඒකට ටික් එක දාන්න වෙනවා නැතුව අපිට ඒක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ ඊට පස්සේ install now කියන එක දෙන්න කලින් කිව්වා වගේ කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේකේ වාසිය තියෙන්නේ Pro version එකේ තියෙනවා අපිට නිකන් පාවිච්චි කරන්න පුළුවන් මේකේ. මොකද ඒ දවස්වල දැන් මම කියවනේ 2023 කියලා. දැන් 25 වුණාට 2023 සමහර ඒවා ගොඩක් ඒවා සමහර මේ ගොඩක් ඒවා මේකේ ෆ්‍රී දීලා තියෙනවා. අන්නේ දීලා තිබ්බුවා අපි ෆ්‍රී පාවිච්චි කරන්න තමයි මේක ගන්නෙ. නැතුව අර දැන් තියෙන CapCut Pro එක අපි ෆ්‍රී පාවිච්චි කරන්නේ ඉස්සර CapCut එකේ දීලා තිබ්බ දැන් Pro තියෙන ඒවා අපි පාවිච්චි කරන එක තමයි කරන්නේ. එන්න මේ විදිහට ඔයාලගේ මේකේයි එනකන් ඉන්න ඉතින් පොඩ්ඩක් ගොඩක් වෙලා යනවා නම් ඉතින් ඒක බීලා ඉන්න. හරි දැන් මේක ගිහින් ඉවරයි. දැන් අපිට පුළුවන් start now කියන එක ක්ලික් කරන්න. ඔයාලා දන්නවනේ මම තිබිලා මේක අයින් කරේ කියලා. තිබිලා අයින් කරපු හින්දා මම ඒක අයින් කරනකොට use keep my data කියන එකට ටික් එකක් දාලා තමයි මම ඒක uninstall කරේ. ඒ හින්දා මම කලින් හදපු වීඩියෝ එකක් මේක දැන් පේන්න තියෙයි බොහෝ දුරට. හරි ඒක computer can run CapCut smoothly. මේක වැටුන් නැත්නම් වාගේ සමහර විට වීජ එකක් නැත්නම් මේක වැටෙන්නේ නැහැ මොකක් හරි ප්‍රශ්නයක් කියනවා මේකෙන් ඒක වැඩි ගණන් ගන්න එපා ඒක රිජෙක්ට් කරලා දාලා ඔයා යන්න වාගේ වැඩි කන්ෆර්ම් දුන්නා ඊට පස්සේ මෙන්න අපි වුණා මම කිව්වේ කලින් හද වීඩියෝ එක කියන්නේ ඔයාලට මම කලින් වීඩියෝ එක දාලා තියෙනවා මේකට කලින් වීඩියෝ ප්‍රීවියස් වීඩියෝ එක ඒ තමයි මේ හදලා මේක තමයි හදලපු එක ඊට පස්සේ මෙතන start creating දීලා කලින් වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එක තමයි මෙතන ඉඳන් කන්ටිනියු වෙන්න ඕනේ ඇත්තටම මේක පළවෙනි වීඩියෝ එක වෙලා ඒක දෙවෙනි වීඩියෝ එක වෙන්න. දැන් කොහොම හරි උනේ අනිත් පැත්තට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔයා CapCut Pro එකේ දේවල් පාවිච්චි කරලා, ඒ කියන්නේ latest version එකේ පාවිච්චි කරලා, බොරුවට ඒක අයින් කරලා, keep data තියාගෙන ඒක අයින් කරලා මේකට ඇවිල්ලා මේකෙන් edit කරන්න බෑ ඒක. ඒක ඇයි කියලා අහන්න එපා. ඒක බෑ. බෑ කියලා විතරක් හිතා ගන්න. ඇත්තටම හේතුව කිව්වොත් Pro එකේ අර ගොඩක් features තියෙනවා අලුත් ඒවා පාවිච්චි කරලා පරණ එකක් දාගත්තාට පස්සේ ඔයාට ඒ අලුත් ඒවා පරණ එකේ නෑ. ඒ හින්දා ඔයාට ඒව පාවිච්චි කරන්න බෑ. දැන් මට පුළුවන් මේ දැන් මම keep data තියාගෙන මේ කලින් වීඩියෝ එක ඒකට ගියාට පස්සේ එතන ආපහු edit කරගෙන යන්න පුළුවන් මේකේ ප්‍රශ්නයක් නැතුව. මේකේ මේ රතු පාටට පෙන්නන්නේ මම වීඩියෝ එක හදලා බොරුවට පුරවන් ඉඳලා වැඩක් නැති ඉන්න මම ඒක screen record එක අයින් කරලා දැම්මා. මේ මෙන්න පෙන්නන්නේ media loss කියලා screen record එක මම අයින් කරලා දැම්මා. එතකොට මාව විතරයි පේන්නේ මේක. වැඩක් නැහැ මේක කතා කරලා. ඒක කතා කරලා දාන්න. ඔච්චරයි අදට කතා කරන්න තියෙන්නේ විනාඩි 5ක විතර වීඩියෝ එක. එහෙනම් ප්‍රශ්න මොනවද තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරන්න කවුරුත් බයින්නේ නැහැ මෙතන මාත් ඔක්කොම දැනගන්න මේ පටන් ගත්තේ ටික ටික තමයි ඉගෙන ගත්තේ මම දන්න දේවල් තමයි මේකේ උගන්වන්නේ මොන ප්‍රශ්න තියෙනවා
කලින් කමෙන්ට් ඇත්දාන්න එන ගීන